विलास कला निलय क्रम केलि चलत् कलहंस कुले कलिकुल संकुल कुवलय मंडल मौलि मिलद्वकुलालि कुले जय जय විඳගෙන තමයි මේ ජීවිතේ ගෙනියන්නේ. ප්‍රේමදාසන් වහන්සේ ඇවිල්ලා ඉන්නේ මේ දරුවෝ දුක මුදව ගන්නනේ. පවුල සියලු දෙනාම දුක් මාලාවේ පිච්චි පිච්චි ඉන්නේ නේද? ආයිකින් ප්‍රේමදාසන් වහන්සේ පින් දෙන්නනේ ඇවිල්ලා ඉන්නේ. ඒකින් ප්‍රේමදාසන් වහන්සේ හරි මාර්ගියන්න මම හදලා දෙනවා. ඒකින් ප්‍රේමදාසන් වහන්සේ කතා කරන්නනේ මේ ඥාති කවුද? කාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මෑණි වහන්සේ කෙනෙක් නේ ඉන්නේ. අම්මා කෙනෙක් නේ ඉන්නව නේද? මෑණි අම්මා කෙනෙක් ඉන්නේ මහා භද්‍රකාලී අම්මගෙන් වරන් අරගෙන. ඒකින් හරියට කතා කරලා කියන අවසරයක් කියන දේතාවන් වහන්සේට. කතා කරන්න එළියට දෙන්න හිතේ තියෙන ඒවා හිතේ හිර කරන් තියෙන ඒවා එළියට දෙන්න ඕන දෙතාවුන් වහන්සේ හරි දැන් කතා කරන්න ඕනේ දෙතාවුන් වහන්සේට අවසරයි එලිමංගට ඇවිල්ලා කියන්න ආන් එහෙම. අවසරයි කියනවා. කොහොම පත්නිය මාගේ මොස්සේ අනුභවී දරුවට අවසරයි කියනවා. එහෙම. ආන් එහෙම දැන් එන්න හරියාකාරී එලිමංගට ඇවිල්ලා කියන්න ඕනේ. අවසරයි කියනවා. අවසරයි කියන දේතාවුන් වහන්සේට. තුනේ එනවාද කවුද මේ දරුවාගේ? Yan bang මෑණියන් වහන්සේ මෙතුවක් කාලයක් මේ දරුවා ගාවට ඇවිල්ලා ඔබ මෑණියන් වහන්සේ මේ දරුවා දුක් විඳින හින්දාද ආවේ ඔබ දේවතාවුන් වහන්සේ මේ දරුවාට පිටක් දෙන්න කොට කාලෙක අවුරුදු කොච්චරක්ද ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද අන්න වලින් මේ දරුවාට හදි හුණියම් කරලා තිබිලා ඒ දෝෂ නිවාරණය කරන දුන්නාට පස්සේ නේ ඔබ දේවතාවුන් වහන්සේ මේ දරුවා ගාවට එන්න හම්බුනේ සම්බෝධිතාංග වහන්සේ මහා භද්‍රකාලිය මුතුන් කරගෙන වරම් මාලාව කරන් ඇවිල්ලා ඖෂධ මාලාවෙන් ලෙඩ සුවපත් කරන් තමයි වරන් අරන් තියෙන ඔබ දේතාංග උපදේශ නේද කන කයි දුර්වල කරගෙන හිටියා නේද මෙයා ලෙඩ වෙලා කියන කලින් මේ මෑතකදී මේ සුවතර එන්න ගත්තේ ඔබ දේතාංග වහන්සේ මොනා මම ඔබ දේතාංග වහන්සේ සත්ත වරම් මාලාව ලබා දෙන ඔබ දේතාංග වහන්සේ එන පින්නට පින් අරගෙන ලෝ සත්‍යයට සිතක් සාන්තියක් අත්පත් කර දීලා මේ දරුවා හරියාකාර ගමනාන්තයක් ගෙනියනවා නේද සෑම සියලු දේ මාර්ගේ පාදල දෙන ඔබ දේවතාවුන් වහන්සේට සත්‍යාකාරින් සත්‍යයි නේද ඔබ දේවතාවුන් වහන්සේ මහා භද්‍රකාලී අම්මා භූමියම සුද්ධ කළා කියලා අර ආදුර භවනකාරීන භූමියම නැයිති නේද අතුරු කඩ කරන ආරක්ෂා කරලා දීලා තියෙන්නේ තව ගමනාන්තයක් ලබා දෙන්නද ශක්තිමාලා ඔබ දේවතාවුන් වහන්සේට හදලා දෙනවා එහෙනම් ඈ ඔබ දේවතාවුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ දරුවෙක් ඇවිල්ලා ඉන්නවා ඔබ දේවතාවුන් වහන්සේගේ දරුවා පේනව නේද යාට යම් කිසි දෙයක් කියන්න තියෙනවා ඔබ දේවතාවුන් වහන්සේ කියන්න බලන්න දරුවන්ට දැනගන්න ඉතින් මොනවද කරන්න ඕනේ කියලා ඔව් ඒ දේවල් හරියාකාරයෙන් තව කියන්න ඔබ දේවතාවුන් වහන්සේට දේවල් මොනවද මේ තියෙන මේ දරුවෝ දිහා බලන ඔබ දේවතාවුන් වහන්සේ දැවිලා තියෙන්නේ නේද හරියාකාරයෙන් කියන්න බය වෙන්නේ නැතුව මේ මාලාවේ ඕන දෙයක් කියන අවසර තියෙනවා කියන්න බලන්න තව මොනවද ඔබ දේවතාවුන් වහන්සේ කියන්න තියෙන්නේ ආරක්ෂා
ආරක්ෂා කරගෙන ගමනාර්ථයක් යන්න ඕන. තේරුණාද? එතකොට මේ දරුවාගේ මේ තියෙන දෝෂ අන්ධකාර කණ්ණාපාදය යානුභාවයෙන් සුව කළ දෙන්න ඕන. හරිද?